අපි ජීවත් වෙන මේ ලෝකය නිර්මාණය වුණේ කොහොමද? කවද හරි මේ ලෝකය විනාශ වෙලා යයිද? බුදුදහමේ එන ගැඹුරු දේශනාවලට අනුව බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ආරම්භය සහ අවසානය ගැන විද්‍යාවටත් වඩා එහා ගිය මවිතකර විස්තරයක් කරලා තියෙනවා. මේ මහා භද්‍ර කල්පය කියන්නේ පුදුමාකාර සිදුවීම් මාලාවක එකතුවක්. අද අපි ඔබට කියන්නේ ලෝකයේ උපතේ සිට මිනිස්යාගේ පිරිහීම, මෛත්‍රී බුදුන්ගේ පහළවීම සහ මේ මහා ලෝකයේ අවසානය දක්වා වූ ඇඟ කිලිපොලා යන කතාවයි. මීට කල්ප ගණනාවකට පෙර ලෝකය නැවත සැකසෙන අවධියේදී මුල්ම සත්වයෝ ආභස්සර කියන බ්‍රහ්ම ලෝකයේ ඉඳලයි පෘථුවියට ආවේ. ඔවුන් අද අපි වගේ ලේ මස් තියෙන මිනිස්සු නෙවෙයි. ඔවුන්ගේ සිරුරෙන් පුදුමාකාර ආලෝකයක් විහිදුනා. ඔවුන්ට අහසින් යන්න පුළුවන්. ආහාර ගත්තේ නැහැ. ඊ වෙනුවට ප්‍රීතියෙන් තමයි ජීවත් වුනේ. කාලයත් එක්ක මේ පෘථිවිය මතුපිට කිරි වගේ රසවත් යොදයක් තැන්පත් වුණා. මේකට කියන්නේ රස පෘථිවිය කියලා. එක සත්වයෙක් මේකේ රස බැලුවා. ඒ රසයට වහල් වෙච්ච අනිත් අයත් මේක කන්න පටන් ගත්තා. එතනින් තමයි ලෝකයේ විනාශය පටන් ගත්තේ. බාහිර ආහාර ගත්ත නිසා ඔවුන්ගේ ඇඟේ තිබුණු ආලෝකය නැති වෙලා ලෝකය කළුවර වුණා. පෘථුවිය මතුපිට තිබුණු රස පෘථුවිය අනුභව කිරීමත් එක්ක මිනිසාගේ තණ්හාව ආරම්භ වුණා. මිනිසා ක්‍රමයෙන් ලෝභකම සහ ක්‍රෝධය නිසා පිරිහෙන්න පටන් ගත්තේ අන්න ඒ කාලයේ ඉඳලයි. ලෝභකම වැඩි වුණා. මිනිස්සු ලෝභකම නිසා දේවල් රැස් කරන්න ගත්තා. ගෙවල් හදාගත්තා. අන්තිමට රජෙක් පත් කරගන්නත් සිද්ධ වුණා. රස පෘථුවිය නැතිවීම සමග ආහාරවල රළු බව නිසා සිරුරු රළු විය. පසුව භූමි පප්පටක නම් මිහිරි හතුවලට සමාන ආහාරයක්ද පදාලතා සහ අවසානයේ ස්වයම්ජාත ඇල්වී පහළ විය. ලෝකය නැවත හටගත් මුල්ම අවධියේදී පෘථුවියට පැමිණි සත්වීන් සතු වූයේ අදහාගත නොහැකි ලක්ෂණ කිහිපයකි. මුල්ම මනුෂ්‍යයන්ට ගණන් කළ නොහැකි තරම් ආයුෂ තිබුණි. ඒ කාලයේ මරණය යනු මිනිසුන්ට නුහුරු දෙයකි. මුල්ම මිනිස්සුන්ට තිබුණේ අසංඛේයයක්. ඒ කියන්නේ ගණන් කරන්න බැරි තරම් දීර්ඝ ආයුෂක්. ඔවුන්ට ආහාර ඕනෙබුණේ නැහැ. හැබැයි මිනිස්සු තණ්හාවට වහල් වෙලා පිරිහෙනකොට මේ ආයුෂ අවුරුදු 40,000ට බැස්සා. අන්න ඒ කාලේදී තමයි මේ කල්පයේ පළවෙනි බුදුන් වහන්සේ, ඒ කියන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එලෙසම මිනිස් ආයුෂ අවුරුදු 30,000 වූ අවධියේදී මේ මහා භද්‍ර කල්පයේ දෙවන බුදුන් වහන්සේ ලෙස කෝනාගමන බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක. මිනිස් ආයුෂ අවුරුදු 20,000 වූ අවධියේදී මේ මහා භද්‍ර කල්පයේ තුන්වන බුදුන් වහන්සේ ලෙස කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක. මිනිස් ආයුෂ අවුරුදු 120 පමණ වන අවධියේදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක. සෑම බුදුන් වහන්සේ නමක් පහළවන විට මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වී නැවත මිනිස් ආයුෂ අසංඛ්‍ය දක්වා වැඩිවීමක් සිදුවනවා.
අද අපි ඉන්නේ අවුරුදු 100ක ආයුෂ තිබුණු ගෞතම බුදුන්ගේ ශාසනයේ. කෙමෙන් ආයුෂ පිරිහෙන අවධියයි මේ උදා වෙලා තියෙන්නේ. එදා කොසල් රජුරුවන් දුටු සිහින සැබෑවෙමින් පවතින යුගයයි මේ කෙමෙන් උදා වෙන්නේ. අද අපි ජීවත් වෙන්නේ අවුරුදු 70ක් 80ක් ආයුෂ තියෙන කාලෙක. මිනිසුන් ක්‍රමයෙන් දස අකුසලෙහි නිරත වීමට පටන් ගැනීමත් ගුණධර්ම පිරිහි සදාචාරාත්මක පරිහානියට පත්වෙනවා. මිනිසුන් තුන වැරදි කාමසේවනයේ සහ සදාචාර විරෝධී ආශාවන් වැඩිවීම සිදුවනවා. තමාට අයිති නැති දේ පවා අත්පත් කර ගැනීමට ඇති දැඩි තණ්හාවක් ඇති වෙනවා. පින් පව් හොඳ නරක පිළිබඳ විශ්වාසය නැති වී යාම, මව පියා සහ ධර්මයේ පිළිබඳ ගෞරවය සමාජයෙන් ගිලිහී යාමක් සිදු වෙනවා. අධාර්මික පාලකීන් බිහිවීම සිදු වෙනවා එවිට. සම්පත් බෙදී යාම අසමතුලිත වෙනවා, දිලිදුකම වැඩි වෙනවා. දිලිදුකම නිසා මිනිසුන් ජීවත් වීමට සොරකම් කරනවා. සොරකම වසා ගැනීමට බොරු කියනවා. සොරකම නිසා ආයුධ භාවිතය ආරම්භ වෙනවා. පසුව පරදාර සේවනය වැනි කාම මිත්‍යාචාරයන් සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. මේවා මිනිසුන්ට සාමාන්‍ය දේවල් බවට පත්වෙනවා. මිනිස් ආයුෂ ක්‍රමයෙන් 20, 50, 60 පසු කර මිනිස් ආයුෂ 30 පමණ වන කාලසීමාවේදී ධර්මය අතුරුදහන් වීමට පටන් ගන්නවා. ගෞතම බුද්ධ ශාසනය අවසන් වීම ආරම්භනවා. එවිට මිනිස් සිරුරේ පැහැය නොමැති වී විරූපී වීම සිදුවීමට පටන් ගන්නවා. ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය කුඩා වෙනවා. මිනිසුන් අකුසලේ පිහිටීම වැඩිවත්ම ආයුෂ 20, 15, 10ට පැමිණෙනවා. ඒ කාලයේදී ගිත්තෙල, එළගිතෙල, මීපැණි සහ සකුරු වැනි මිහිරි රසයන් ලෝකෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. කිසිදු රසයක් නොමැති ඊතා රළු ධාන්‍ය වර්ගයක් ඒ කාලේ මිනිසුන්ගේ ආහාර බවට පත්වෙනවා. අද අපි දකින උස මහත මිනිසුන් අනාගතේ නැහැ. මිනිසුන්ගේ උස වියත් 1ක් හෝ 2ක් සීමා වෙනවා. අකුසල් නිසා මිනිසුන්ගේ සිරුරේ පැහැය අඳුරු, දුර්වර්ණ සහ අප්‍රසන්න එකක් බවට පත්වෙනවා. වයස අවුරුදු 5 වන විට ගැහැණු දරුවෙක් විවාහ වීමට තරම් ශාරීරිකව මෝරා යනවා. අවුරුදු 10 වන විට මිනිසා සම්පූර්ණයෙන්ම මහලු වී දත් හැල හිසකේස් පැසී මරණයට පත්වෙනවා. ඔවුන්ගේ ඉරියව් සහ හැසිරීම් මනුෂ්‍යත්වයෙන් තොර වී තිරිසන් සතුන්ගේ ලක්ෂණ මතුවී පෙනෙන්නට ගන්නවා. අම්මා, තාත්තා, සහෝදරිය කියන ලේනෑකම් අමතක වී මිනිසුන් හුදෙක් රාගයෙන් පමණ ක්‍රියා කරනවා. අධික කුසගණිය නිසා එකිනෙකා දැකින විට ඇතිවන්නේ දඩයම් කල යුතු සතෙක් දෙස බලන විට ඇතිවන වෛරී හැඟීමයි. මෙම වෛරය කෙතරම් දරුණු දෙයත් ඔවුන් අතට අහුවෙන දියරි තනගස පවා තියුණු අසිපතක් කඩුවක් බවට පත්වෙනවා. මෙලෙස මිනිසුන් මුර්ගියන්ෙන් උමතුවෙන් එකිනෙකා හඹා යන මරාගනී. මෙම මනුෂ්‍ය ඝාතනය දින 7ක් මුළු පෘථුවිය පුරා එක දිගට සිදුවේ. ලේ වලින් පොළව රත්ව ලේ ගංගාවන් ගලා බසී. මුරුගසන් වර්ෂාව දින 8ක් පුරා දරුණු ලෙස ඇදහැලෙන විට ලේ නෑකම් හෝ මනුෂ්‍යත්වය අමතක වූ මිනිසුන් එකිනෙකා මරා ගනිද්දී මේ මහා විනාශයෙන් බේරීමට ගල් ගුහාවල හෝ ඝන වනාන්තරවල සැඟවෙන ඒ තනි මිනිසුන්ගේ මානසිකත්වය හරිම සංවේදී. මුළු ලෝකයම මස්කඩයක් බවට පත්වෙද්දී මේ මිනිසා ගල් ගුහාවකට වී බියෙන් ගෙහෙමින් සිටින්නේ තමන්ගේම වර්ගයාගින් බේරීමටයි. ඔහුට තවත් මිනිසෙකුගේ හඬ ඇසීම පවා මරණයේ සංඥාවක් වැනි. ඔහු ජීවත් වන්නේ තමන්ගේ හුස්ම හඬ පවා පිටතට ඇසේවී යන බියෙන්.
ගුහාව ඇතුලේ සිටින ඔහුට පිටතින් ඇසෙන්නේ මරලතෝනි පමණයි. මිනිස් ජීවිතයකට මොකක්ද මේ වුනේ කියන දැඩි කලකිරීම ඔහු තුල ඇති වෙනවා. Taman මෙතෙක් කල පසුපස හඹා ගිය තණ්හා, වෛරය සහ ක්‍රෝධය කෙතරම් නිෂ්ඵලද යන්න ඔහුට ඒ මොහොතේ වැටහෙන්නට ගන්නවා. 7 වෙනි දවසේ මුරුගසන් වර්ෂාව නතර වූ පසු ඔහු බියෙන් ගුහාවෙන් එළියට පැමිණෙනවා. අවට බලන විට දකින්නේ මල සිරුරු සහ විනාශය පමණයි. එවිට ඔහුට තවත් එවැනිම දිවි ගලවාගත් මිනිසෙකු මුණ ගැසුණු විට ඇතිවන සතුට විස්තර කළ නොහැකි. පින්වත, ඔබ ජීවතුන් අතරද කියා අසමින් ඔවුන් එකිනෙකා වැළඳගෙන හඬා වැටෙන්නේ මිනිසෙකුට මිනිසෙකු වටින්නේ කොතරම්ද යන්න අලුතින්ම වටහා ගනිමිනුයි. ඒ ගුහාවෙන් එළියට මිනිසා තමයි නව ලෝකයක ආරම්භකයා වෙන්නේ. ඔහු Taman අද්දෙකියේ බිහිසුණු අතීතය මතක තබා ගනිමින් මින්පසු කිසිවෙකුට හිංසා කරන්නේ නැති බවට Tamanටම පොරොන්දු වෙනවා. ඉතින් පින්වතුනි, මෙම පින්වත් දෙමව්පියන්ගේ දරුවන් කුසල් දහම් රැස් කිරීමට පටන් ගැනීමත් සමග ආයුෂ නැවත වැඩිවීමට පටන් ගන්නවා. ගුණ ධර්ම වලින් පෝසත් වීම සමග ආයුෂ අසංඛ්‍ය දක්වා වැඩිවීම සිදු වෙනවා. අප මේ විස්තර කළේ ඒ මහා භයානක මුරුගසන් වර්ෂාව පවතින කාල සීමාව ගැන මොහොතක් ගැඹුරින් සිතන්න. ඒ කාලයේ ඉපදෙන මිනිසුන්ගේ සිත් කෙතරම් දරුණු අකුසලයින් වැසී තිබෙනවාද කියතොත් ඔවුන්ට මනුෂ්‍යත්වයේ යනු කුමක්ද කියා සිතීමට පවා ඉඩක් නැහැ. ඒ කාලයේ ඉපදෙන බොහෝ දෙනා තමන්ගේම දෑතින් අකුසල් රැස් කර ගනිමින් සතර අපායට යන මාවත විවෘත කරගන්නවා. පින්වතුනි, ඒ කාලයේදී මාරයාගේ රුදුරු සිතුවිලි වලින් මිදීමට හෝ ධර්මය ගැන සිතීමට ඔබ අප කාටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. සිතන්න, වරක් සතර අපායට වැටුණහොත් නැවත මිනිසත් බවක් ලබාගෙන මෛත්‍රී බුදුන් වහන්සේ වැනි උතුමෙකු දකින්නට කවදානම් අවස්ථාවක් ලැබෙයිද? ඒ නිසා ඒ අන්ධකාර යුගයේ ඉපදීමටවත් නොසිතන්න. අපට තවමත් ධර්මයේ ඇසෙන හොඳ නරක තේරින මේ වටිනා කාලය අපතේ හරින්න එපා. නොපමාව කුසල් දහම් රැස් කරන්න. ඔබේ සීලය ආරක්ෂා කරගන්න. මව්පියන්ට වැඩිහිටියන්ට ගරු කරමින් ගුණධර්ම පුරන්න. ඒ උතුම් ගුණධර්ම පමණයි ඔබව ඒ බිහිසුණු මුරුගසන් වර්ෂාවෙන් සහ සතර අපායේ දුකෙන් මුදාගෙන උතුම් වූ මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසනය දක්වා රැගෙන යන්නේ. එම නිසා පින්වතුනි, ප්‍රමාද දොවි අදම ඔබේ ජීවිතය ධර්මයෙන් සරසා ගන්න. ජීවිතයට දහම් සිසිලස එක්කරගන්න අප සමග දිගටම රැඳී සිටින්න. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ධර්මචාරිකා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.